ආයුබෝවන් ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම K-drama soul YouTube channel එකට. ඉතින් අද ගෙනාවා manipulated K-drama එකේ 4 වෙනි එපිසෝඩ් එක. ඉතින් කතාවට යන්න කලින් මගේ channel එකත් subscribe කරලා අලුත්ම වීඩියෝ ආපු ගමන් දැනගන්න bell icon එකත් click කරලා තියාගන්න. දැන් යමු අපි කතාවට. මේ කොටස පටන් ගද්දි පෙන්නන්නේ යෝහාන් එව්ව වෛද්‍යවරයා තේජුන්ට අර ඉන්ජෙක්ෂන් එක ඉන්ජෙක්ට් කරන විදිහ සහ ඒ වෙලාවේදී අර නිලධාරියත් ඉන්නවා. ඉතින් ඊළඟට මේ ડોක්ටර් රෙස්ට් කරන්න කියලා මෙතනින් පිටත් වෙලා යනවා. ඒත් එක්කම තමයි මේ ડોක්ටර් යෝහාන්ට මැසේජ් එකක් දාන්නේ තව පැය භාගයකින් වැඩේ ඉවර වෙනවා කියලා. දැන් තේජුන් ඉන්නවා කාමරේ. එයාට දැන් බෙහෙත ඉන්ජෙක්ට් කරලා තියෙන්නේ. එයා දැන් වෙලාව දිහා බලලා එයා තීරණය කරනවා දැන් තමයි පිටත් වෙන්න වෙලාව කියලා. එයා ඇඳේ හංගලා තිබුණු ඇණේකුයි එදා කපාගත්තු යතුරු ටිකයි සාක්කුවේ දාගෙන මෙතනින් පිටත් වෙනවා. එයා කාටත් හොරෙන් පිටිසුදු කිරීමේ කුටියට ගිහින් එතන ප්ලග් පොයින්ට් එකට අර ඇණේ දාලා කරන්ට් එක ෂෝට් කරනවා. එතකොට තමයි හිරගෙදර පවර් එක ඕෆ් වෙලා CCTV එහෙම වැඩ නැතුව යන්නේ. ඊළඟට මේ සිදුවීමත් එක්ක නිලධාරීන් මොකද්ද අවුල කියලා බලන්න හැමෝම කලබල වෙලා පිටත් වෙලා යනවා. අන්න ඒ වෙලාවේ තේජුන් යතුරු තියෙන රූම් එකට ගිහින් අදාළ යතුරත් අරගෙන ක්ලීනින් අයිටම් ටිකත් අරන් B ඒරියා එකට යන්න පිටත් වෙනවා. ගිහින් එයා මුලින්ම කරන්නේ සිවිල් ඇඳුම් තියෙන කාමරයට ගිහිල්ලා එයා පැනලා යන්න අවශ්‍ය ඇඳුම් ටික අරගන්නවා. එයා ඒවා ඇඳගෙන උඩින් නැවත සිර ඇඳුම් ඇඳගෙන නිලධාරීන් මාරු වෙලා යද්දී එයා අයම පිටත් වෙනවා. ඊළඟට තවත් දොරක් අරගෙන ඉස්සරහට යද්දී එයාට තේරෙනවා ඉස්සරහින් නිලධාරියෙක් එනවා කියලා. එයා අයම දුවලා ගිහින් ක්ලීනින් රූම් එකේ හැංගෙනවා. හැබැයි මෙයා දුවද්දී වයිප් එකක් බිම වැටිලා මේක දකිනවා අර නිලධාරියෙක්. එයා ඒ වයිප් එකත් අරගෙන අයම එනවා ක්ලීනින් රූම් එකට. ඊට පස්සේ එයා රූම් එක පරීක්ෂා කරලා බලනවා මොකක් හරි කවුරු හරි ඉන්නවද සැකයත් එක්ක එයා පරීක්ෂා කරලා බලනවා. ඉතින් මුකුත් නැති නිසා මේ නිලධාරියා මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් ඊළඟට තමයි තේජුන්ව පෙන්නන්නේ එයා ඒ රූම් එකේම කවර් එකකින් වහගෙන හැංගිලා තමයි ඉඳලා තියෙන්නේ. නිලධාරියා ගියාට පස්සේ තේජුන් එළියට එනවා. එයා මෙතනින් ඊළඟට නැගිටලා යන්න හදද්දී තේජුන්ට දහඩිය දාලා කැරකිල්ල එන්න පටන් ගන්නවා. අර ඉන්ජෙක්ෂන් එක නිසා ටික දැන් තේජුන්ව දුර්වල වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම දැන් එහා පැත්තේ තේජුන් එළියට එනකන් යොන්සින් එළියට වෙලා බලන් ඉන්නවා. තේජුන් එදා කියලා තියෙනවා මේ දවසේ එළියට එනවා. ඉතින් යොන්සින්ටත් එන්න කියලා තියෙනවා එදා එයාව එක්කන් යන්න. ඉතින් දැන් යොන්සින් එළියෙන් ඉඳන් බලන් ඉන්නවා. ඉතින් ඒත් එක්කම තමයි තේජුන් එනව පෙන්නන්නේ ගොඩක් අමාරුවෙන් බාහිර පරිශ්‍රයට යන හුලං කවුලුව තියෙන කාමරයේ ළඟට. එයා මොකද කරන්නේ තේජුන් සෑහෙන අමාරුවක් දීලා එයා කොහොම හරි එනවා ඒ රූම් එකට. ඊට පස්සේ එයා ඇවිල්ලා උඩ හිරගෙදර ඇඳුම් ගලවලා එයා නගිනවා හුලං කලුවට. ඊට පස්සේ හිමින් එයා හුලං කවුලුව දිගේ යනවා ඉස්සරහට. ඉතින් තේජුන්ට මේ වෙලාවේදී සෑහෙන අමාරුයි අර බෙහෙත නිසා කැරකිල්ල ගතිය. ඒත් කොහොම හරි තේජුන් ඉස්සරහට යනවා. ඉතින් දැන් මේ සිදුවීමට පස්සේ අයම දැන් එහා පැත්තෙන් ඉන්න යොන්සින් නිලධාරියාව පෙන්නනවා. එයා මෙතන බල ඉද්දී අර හිරගෙදර තේජුන්ට ලැබි නිලධාරියා එනවා. ඉතින් යොන්සිනුත් ඉස්සර හිරගෙදර හිටපු නිසා මේ නිලධාරියා ඇවිල්ලා යොන්සින් එක්ක කතා කරන්න පටන් ගන්නවා. ඉතින් යොන්සින් ෂේප් එකේ මෙතන ඉන්නේ ඇයි කියලා එහෙම අහද්දී ඒවට ෂේප් එකේ උත්තර දෙන ගමන් මෙතනින් නැගෑරිලා යනවා. ඉතින් ඊළඟට තමයි ආයම එහා පැත්තෙන් තේජුන් පෙන්නන්නේ එයා දැන් අදාළ ස්ථානයෙන් බැහැලා ගොඩක් අමාරුවෙන් එළියට එනවා. එයා සැක නොහිතෙන්න එයා බාහිර පිවිසුමට ඇවිත් තියෙනවා. හිරගෙදර හිරකාරයෝ බලන්න එන අමුත්තන් නැදී ඉන්න කාමරයට වෙලා දැන් තේජුන් වාඩි වෙලා බලන් ඉන්නවා. ඉතින් තේජුන්ට මේ වෙලාවේ ගොඩක් අමාරුයි. එයා පරීක්ෂා කරලා බලනවා දැන් මේ අමුත්තොත් එක්ක තේජුන් කොහොමද මෙතනින් එළියට යන්නේ. මෙතන සිකියුරිටි ගාඩ් කෙනෙකුත් ඉන්න නිසා ඊළඟට තමයි තේජුන් තීරණය කරන්නේ මේ මෙතන ඉන්න සිකියුරිටි කාර්යයන්ගේ අවධානය වෙනස් කරන්න මොකක් හරි කරන්න ඕනි කියලා. ඉතින් එයා ඊළඟට එයාගේ අතේ තියෙන ඔරලෝසුවේ කෑල්ලක් ගලවලා මෙතන ඉන්න අවහසක එහා පැත්තේ ආශ කෙනෙක්ගේ බෑග් එක ලාවට හිල් කරනවා. ඉතින් ආජි නැගිටලත් යනවත් එක්කම අර බෑග් එකේ බඩු ටික හැලෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතන ලොකු කලබලයක් ඇති වෙලා හැමෝම මේ ආච්චිගේ පැත්තට අවධානය යොමු වෙනවා. එතනින් ප්‍රයෝජන ගන්න තේජුන් නැගිටලා ගිහින් දොරෙන් එළියට යනවා. ඉතින් තේජුන්ට දැන් කිසිම දෙයක් පේන්නේ නැහැ. බොඳ විලා වගේ තමයි පේන්නේ. ඉතින් එයා මේ අමුතන් එක්කම බාහිර දොරෙන් හිරගෙදර එළියට ගිහින් ඉන්නවා පෙන්නනවා. ඉතින් මෙතනින් තේජුන්ගේ සිහිය නැති වෙනවා වගේ තේජුන් බිම වැටෙනවා කියලා පෙන්නනවා.
කියනවා ඉතින් තේජුන්ට අපි බලමු එළියට යන්න පුළුවන් වුණාද කියලා. ඉතින් තේජුන් කලන්ත දාලා බිම වැටෙනවා. ඊට පස්සේ එයා වැටුනේ ඇයි කියලා බලන්න මෙතනට කට්ටියත් වට වෙනවා කියලා ලාවට පෙන්නනවා. ඉතින් මේ සිදුවීමට පස්සේ අපිට පේනවා දැන් යෝහාන් එයා කාර් රේස් එකක් බලන ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙයාට මේ කාර් රේස් එක බෝරින් වෙනවා. ඊළඟට තමයි මේ කාර් රේස් එක අයිතිකාරයට කියන්නේ මේක කිසිම වැඩක් නැහැ. හරිම කම්මැලි. ඒ නිසා කවුරු හරි රේස් කාරෙක්ව මරන්න ඕනි. එතකොට තමයි මේක ජොලි කියලා කියනවා. හැබැයි මේකේ අයිතිකාරය කියන්නේ ඒක අවදානම් වැඩි කෙනෙක්ට මොකක් හරි වුණොත් ඒක හරි පව් කියලා කියනවා. ඉතින් මේක ඇහුවාම යෝහාන්ට මේ රේස් ආයතනය එපා වෙනවා. ඉතින් එයා මෙතනින් පිටත් වෙලා යනවා. අපේ සහයෝගය අය මින් ඉදිරියට නෑ කියලා මේ රේස් එකේ අයිතිකාරයට කියලා. ඊට පස්සේ තමයි ගේම් එකක ආකෘතියක් මේ යෝහාන් හදන ගමන් ඉන්නවා. මෙතෙන්ට එයාගේ සෙක්‍රටරිත් එනවා. එයත් මේ වෙලාවේදී මේ යෝහාන්ගේ වැඩවලට ගොඩක් සතුටු වෙනවා. වගේම යෝහාන් දැන් ගොඩක් උද්‍යෝගයෙන් ඉන්නේ එයාගේ මේ අලුත් ගේම් එකේ ආකෘතිය දිහා බලලා. එයා අලුත් දෙයක් ප්ලෑන් කරන ගමන් තමයි ඉන්නේ. කොහොම හරි ඊළඟට පෙන්නනවා දැන් අයම හිරගෙදර. ඒ හිරගෙදරට ඇතුළු වෙනවා මේ යෝහාන් සහ තවත් ඉහළ නිලධාරියෙක්. ඒගොල්ලෝ කෙලින්ම ඇවිල්ලා හම්බ වෙනවා. හිරගෙදර ප්‍රධානියාව මේ වෙලාවේදී හිරගෙදර ප්‍රධානියාව යෝහාන් හම්බ වෙන්න එන්නේ. හිරගෙදර ප්‍රධානියත් එක්ක ඩීල් එකක් ගහන්න. ඉතින් මේ වෙලාවේදී යෝහාන් මේ ප්‍රධානියාට ෆයිල් එකක් දීලා ඒකේ විස්තර වගේක් කියවන්න දෙනවා. මේක කරාම ඔයාට මෙන්න මේ වගේ ලොකු මුදලක් හම්බ වෙනවා කියලා. මේ වෙලාවේදී $1 මිලියන 200කට වඩා වැඩි රත්තරන් ප්‍රමාණයක් දෙනවා. ඊට පස්සේ වැඩේ මේ ෆයිල් එකේ තියෙන වැඩේ හරි ගියොත් ඊටත් වැඩිය 5 ගුණයක් දෙන්නම් කියලා කියනවා. ඉතින් අපි තාම දන්නේ නැහැ මොකද්ද ඩීල් එක කියලා. ඉතින් ප්‍රධානියා මේ සල්ලි රත්තරන් දිහා බලලා පුදුම වෙනවා. ඊට පස්සේ තමයි මේ බන්ධනාගාර නිලධාරියා මේකට කැමති වෙන්නේ. ඊළඟට තමයි මගෙන් මොකද වෙන්න ඕනි කියලා යෝහාන්ගෙන් අහන්නේ. ඊළඟට යෝහාන් කියනවා ඔයාට පුළුවන්ද මට ඕනි හිරකාරයෝ ටිකට එළියේ ඉඳන් වැඩ කරන්න අවසර අරන් දෙන්න කියලා මේ වෙලාවේදී අහනවා. මෙතනදී ප්‍රධානියා මේ වැඩේට කැමති වෙනවා. එක්කම යෝහාන් කියන්නේ මිනිමෙරුම් කොල්ලකෑම් ගොඩක් තරහා යන ඒ වගේම ප්‍රචණ්ඩකාරී හිරකාරයෝ සෙට් එකක් තමයි මට ඕනි. ඒ නිසා ඒගොල්ලන්ව හොඳට කලවම් කරලා ඒ වගේ ගතිගුණ තියෙන මිනිස්සුන්ව එවන්න කියලා මේ වෙලාවේදී යෝහාන් කියනවා. ඉතින් මේකට මේ ප්‍රධානියා කැමති වෙනවා. වගේම දැන් එහා පැත්තෙන් පෙන්නනවා අර හිරගෙදර තේජුන්ට ලැබි නිලධාරියා CCTV පරීක්ෂා කරලා බලනවා. එයාට මොකක් හරි දැන් සැකයක් ඇති වෙලා තියෙනවා. තේජුන් සිවිල් කාමරයට ගිහින් ඇඳුම් මාරු කරගෙන B කලාපයට හොඩෙන් යන විදිය CCTV වලින් බලනවා. ඒත් එක්කම මේ නිලධාරියාට දෙයක් මතක් වෙලා එයා ඉක්මනට පිටත් වෙලා ගිහින් බලනවා අර හුලං කවුලුව තිබ්බ තැන. ඉතින් දැන් මේ නිලධාරියාට තේජුන් කරපු වැඩේ ගැන ඉව වැටිලා එයා දොර ඇරලා බලද්දී කාමරේ අර හුලං කවුලුවට නැගපු තැන පේනවා. ඉතින් මේ නිලධාරියත් හුලං කවුරුව දිගේ නැගලා තේජුන් ගිය විදිහටම ගිහින් බලනවා. ඊළඟට තමයි අවසානයේදී මේ නිලධාරියා ගිහින් ඉන්නේ අර හිරකාරයන්ගේ බාරකාරයන්ට එන්න පුළුවන් බාහිර පියුසුමට මේ නිලධාරියත් යනවා තේජුන් ගියපු විදිහටම ඒ කාමරේට. ඊට පස්සේ තමයි මේ නිලධාරියා බලන්නේ එතනින් එළියට යන ගේට්ටුව පැත්තට ගිහිල්ලා වෙලා තියෙන දේ එළියට යන්න පුළුවන්. තේජුරුත් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා කියලා දැන් මේ නිලධාරියා තේරුම් ගන්නවා. මේකත් එක්කම තමයි දැන් පෙන්නන්නේ තේජුන්ව එයා ඉන්නවා ඇඳක් උඩ නිකන් සිහිය එන ගමන් ඉන්නේ. එතන ડોක්ටර් කෙනෙක් ඉන්නවා. එයා කතා කරන්න පටන් ගන්නවා. තේජුන්ට සිහිය එනවත් එක්කම හොඳ වෙලාවට ඔයාව ෆාදර්ට හම්බ වුණේ නැත්තම් ඔයා මේ වෙනකොට මැරිලා කියලා මේ වෛද්‍යවරයා කියනවා. ඉතින් තේජුන් අහගෙන ඉන්නවා. ඉතින් මේ වෛද්‍යවරයා කියනවා ඔයාගේ ඇඟේ මේ විස තිබුණා. ඔයාට කොහෙන් හරි මේ විස කැවිලා තියෙනවා. හැබැයි ඔයා ගත්ත පෝෂණ අධිකයක නිසා ඔයාගේ ජීවිතයට හානි වුණේ නැහැ. මේ විසත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඔයාට ලොකු බලපෑමක් වුණේ නැහැ. ඒකට ඔයා දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න ඕනි කියලා මේ වෙලාවේදී මේ වෛද්‍යවරයා කියනවා. මොකද කවුරු හරි ඔයාට පෝෂණ අතිරේකයක් දුන්නා. ඒ නිසා ඔයාගේ ජීවිතය බේරලා තියෙනවා කියලා මේ වෛද්‍යවරයා මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් තේජුන් ඇඳෙන් නැගිටිනවා. එයා බලනවා එයා ඊළඟට කොහෙද ඉන්නේ කියලා. එයාට තාමත් අමාරුයි. ඊළඟට තමයි තේජුන්ට
වොමිට් වෙන්න වගේ එන්නේ. එයා ඇඳෙන් බැහැලා පාලා තියෙන කප් එකක් අරන් වොමිට් කරන්න පටන් ගද්දී මෙතෙන්ට එනවා අර තේජුන්ට ලැබි නිලධාරියා. ඊළඟට තමයි මේ නිලධාරියා ඇවිල්ලා තේජුන්ගේ පිට පොඩ්ඩක් අත ගාන ගමන් කතා කරන්න පටන් ගන්නෙ. ගොඩක් අය කියනවා ඔයා හිරෙන් පැන්නලු, ඔයාට මී විස කවුරු හරි දුන්නලු, එහෙම නැත්නම් මී විස කෑවලු. ඒත් මම දන්න තේජුන් නම් එහෙම කරන කෙනෙක් නෙවෙයි. හැබැයි මට හිතෙන දේ මම කියන්නම්, තේජුන් නම් කවදාවත් මී විස කන්නේ. ඔයාට කවුරු හරි ඒ දේ දෙන්න හදන්න නැති. හැබැයි මින් පස්සේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. මං ඒ ගැන වගකීම බාර ගන්නම්. හැබැයි තව එක දෙයක් කියනවා කියන්න බැරි වෙලාවත් තේජුන් මහත්තයා සාමාන්‍ය ඇඳුම් ඇඳගෙන හිරෙන් පනින්න ලෑස්ති වෙලා හිටියනම් එළිය ගේට්ටුව වෙනකන් ගියා කියන එක ඇත්තනම් මම මොකද්ද ඔයාට කරන්න ඕනි? මම හැමදාම ඔයාට හොඳ මිනිස්සෙක් වගේ සැලකුවා නේද කියලා මේ නිලධාරියා තේජුන්ගෙන් අහනවා. හැබැයි තේජුන් මේ වෙලාවේදී ගොඩක් අමාරුවෙන් ඉන්නේ. ඊට පස්සේ තමයි තේජුන් කියන්නේ ඔයා මට එහෙම සැලකුවාද කවදා හරි එක දවසක් හරි? ඒක ලොකු වේදනාවක් කියලා කියනවා. ඉතින් මේ නිලධාරියා තේජුන් දිහා බලලා ඊළඟට කියන්නේ ඔයාට හොඳ වුණාම මම විමර්ශන පටන් ගන්නවා කියලා. වගේම යොන්සින් මහත්තයා ඔයාව හම්බ වෙන්න ඕනි කිව්වා. හැබැයි මම කියන්නම් ඊළඟ වතාවේ හම්බ වෙන්න කියලා. මොකද දැන් ඔයා අමාරුවෙන් ඉන්න නිසා. ඉතින් මෙතනදී තේජුන් කියනවා එයාට මට දෙයක් කියන්න ඕනි, ගිහින් කියන්න පුළුවන්ද කියලා. ඉතින් මේ නිලධාරියා කියනවා මොකද්ද මම කියන්නම් කියලා. ඉතින් තේජුන් කියනවා එයාට අයම ස්තුතියි මගේ ජීවිතය බේර ගත්තට කියලා කියන්න කියනවා. ඉතින් මේ නිලධාරියා හරි මම ඒක කියන්නම් කියලා කියන ගමන් මෙතනින් පිටත් වෙලා යනවා. ඔයා එළියේදී හොඳ ගතිගුණ තියෙන කොල්ලෙක් වෙන්න ඇති කියලා හිතන ගමන් තමයි මේ නිලධාරියා මෙතනින් පිටත් වෙලා යන්නේ. දැන් පෙන්නනවා අයමන මේ නිලධාරියා යොන්සින් මහත්තයාව හම්බ වෙලා තේජුන් කිව්ව පණිවිඩය කියනවා. ඉතින් තේජුන්ට කොහොමද කියලා යොන්සින් මහත්තයා අහනවා. එයා ප්‍රතිකාර ගන්නවා කියලා මේ නිලධාරියා කියනවා. ඉතින් යොන්සින් මහත්තයා මේක මොකක් හරි පාස්වර්ඩ් එකක්ද නැත්නම් රහස් දෙයක්ද කියලා අහනවා. හැබැයි මේ නිලධාරියාට කිසිම අදහසක් නැහැ. අදාළ කෙනාට තේරෙන්නේ නැත්නම් ඒක අනිවාර්යයෙන්ම රහසක් වෙන්න ඕනි කියලා මේ නිලධාරියා යොන්සිට කියනවා. ඒත් එක්කම දැන් එහා පැත්තේ හිරගෙදර ඉන්න හිරකාරයෝ ටික පෙන්නනවා. මේගොල්ලන්ටත් දැන් තේජුන් හිරගෙදරින් පැනින්න හැදුවා කියන නිවුස් එක පැතිරලා තියෙනවා. දැන් අර කළුවර කාමරේ ඉන්න චන්ඩි බොස්ව පෙන්නනවා හිරකාරයාව. එයාගේ දැන් දඩුවම් කාලේ ඉවර වෙලා එයාව එළියට ගන්නවා. එයා කෙලින්ම එළියට ඇවිල්ලා මුලින්ම තේජුන්ව තමයි හොයන්නේ. ඉතින් කට්ටියකින් දැනගන්න ලැබෙනවා තේජුන් ඉන්නේ රෝහලේ කියලා. එයා එයාගේ චන්ඩියෝ ටිකයි සහචරයෝ ටිකයි එක්කගෙන හිරේ පැත්තට යනවා. ඉතින් තේජුන් හිරගෙදර ගොඩක් අමාරුවෙන් ඉන්නේ. එයා මේ වෙලාවේදී එයාට සිහියක්වත් අඩු ගානේ නැගිට ගන්නවත් අමාරුවෙන් ඉන්නේ. ඊට පස්සේ තේජුන් දකිනවා මෙතන ඉන්න රෝහලේ ඉන්න හිරකාරයන්ට ලෙඩ වෙලා ඉන්න අයට කවුරු හරි හිරකාරයෙක් ඇවිල්ලා එළියට යන්න කියනවා කියලා. ඒත් එක්කම තේජුන් දකිනවා රෝහලේ ඇඳන් හිස් වෙලා තියෙනවා කියලා. ඉතින් තේජුන් කලබල වෙලා බලනවා. එතකොට තමයි පෙන්වන්නේ දැන් එහා පැත්තේ අර චන්ඩියෝ ටික හිර ගෙදර රෝහල පැත්තට එනවා වගේම කරන්ට් එකත් නැති කරනවා. තේජුන් දැන් බලාගෙන ඉන්නවා මොකද්ද වෙන්න යන්නේ කියලා. ඊට පස්සේ තමයි තේජුන්ට තේරෙන්නේ යාගේ පැත්තට තමයි මේ කට්ටිය එන්නේ කියලා. ඊළඟට යා මෙතන තියෙන පිහියක් වගේ දෙයක් අරගෙන හැංගෙනවා. මේ අතරතුරේදී තේජුන්ට හිතවත් නිලධාරියාව පෙන්නනවා. එයා රෝහලේ වෛද්‍යවරයා එළියේ ඉන්නවා දැකලා එතෙන්ට ඇවිල්ලා මේ වෙලාවේ ඔයා මොකද එළියේ කරන්නේ කියලා අහනකොට මේ වෛද්‍යවරයා කියන්නේ වගකීමක් ගන්න ඕනේ නෑ මේ දෙවෙන දේවල් එක්ක. ඒ නිසා මම එළියට ආවා. මට එතකොට උත්තර දෙන්න ඕනි වෙන්නේ නැති නිසා කියලා. ඉතින් මේක අමුතු නිසා අන්තිමේදී මේ තේජුන්ට හිතවත් නිලධාරියාට තේරෙනවා ඇතුලේ මොකක් හරි වෙන්න යනවා කියලා. ඊට පස්සේ යා මෙතනින් දුවන් යනවා. ඒත් එක්කම දැන් අයම හිරගෙදර රෝහල පෙන්නනවා. දැන් අර චන්ඩියෝ ටිකයි හැමෝම දැන් හිරගෙදර රෝහලේ දොර වහගෙන ඇතුළට ඇවිල්ලා තේජුන් නිදාගෙන ඉන්නවා කියන ඇඳට ඇවිල්ලා පිහිවලින් අනින්න පටන් ගන්නවා. හැබැයි පස්සේ මේගොල්ලන්ට තේරෙනවා ඇඳේ කවුරුත් නැහැ කියලා. ඊට පස්සේ මේ බොසුත් දැනගන්නවා ඇඳේ කවුරුත් නැහැ කියලා. ඊට පස්සේ හොඳටම කේන්ති යනවා. ඊට පස්සේ තමයි තේජුන්ව පෙන්වන්නේ එයා මෙතන ඉන්න කීප දෙනෙක්ට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් තේජුන් ගොඩක් අමාරුවේ මේ හැමෝටම පහර දෙනවා. ඉතින් මෙතනදී තේජුන්ටත් හොඳටම ප්‍රහාර කීපයක්ම එල්ල වෙනවා. ඉතින් මෙතන හිරකාරයෝ ලොකු වලියක් දාගෙන තේජුන්ව මරන්න තමයි හදන්නේ. ඉතින් මේ සිදුවීමත් එක්ක එහා පැත්තෙන් දැන් අර නිලධාරියා රෝහල පැත්තට ඇවිල්ලා රෝහලට ඇතුළු වෙන්න හදද්දී එතන හිරකාරයෝ ටිකක් මුර කරන් ඉන්නවා. හැබැයි මේ නිලධාරියට තේරෙනවා තනියම ඉඳලා මුකුත් කරන්න බෑ කියලා. එයා මෙතනින් පිටත් වෙලා යනවා. දැන් එහා පැත්තෙන් රෝහලේ තේජුන්ට හොඳටම කට්ටිය පහර දෙනවා. ඉතින් තේජුන් තනියම මේ හැමෝමත් එක්ක කොහොම හරි සටන් කරන
කරනවා. එතකම තමයි අර නිලධාරියා ගිහිල්ලා හිරගෙදර හදිසි බෙල් එක නාද කරන්නේ ලොකු කලබලයක් කියලා. ඊට පස්සේ මෙතන හිරගෙදර හැම නිලධාරියෙක්ම අවියාවිදත් අරගෙන රෝහල පැත්තට එනවා. දැන් ඉතින් රෝහලේ දැන් චණ්ඩි බොසුයි තේජුනුයි විතරයි. එයා කොහොම හරි මේ චණ්ඩි බොස්ට පහර දෙනවා. ඉතින් ඒ අතරතුරේදී එහා පැත්තේ රෝහලේ දොරවල් හිරකාරයෝ විසින් අවහිර කරන තියෙන නිසා කොහොම හරි රෝහලට මේ නිලධාරීන්ට ඇතුළු වෙන්න විදිහක් නැහැ. ඒගොල්ලෝ දොර කඩලා ඇතුළු වෙන්න හදනවා. ඉතින් කොහොම හරි හිරකාරයෝ තල්ලු කරගෙන මේ රෝහල ඇතුළට නිලධාරීන් ඔක්කොම වගේ ඇතුළු වෙනවා. දැන් එහා පැත්තේ තේජුන් අර බොස්ව යටත් කරගෙන එයාගේ ඇඟ උඩ නැගලා දැන් එයාට පිහින් අනින්න ලෑස්ති වෙන ගමන් ඉන්නේ. තේජුන් ඒත් තාම පිහින් ඇනලා නැහැ. ඊට පස්සේ තමයි මේ බොස් වගේ හිරකාරයා කියන්නේ බය නැතුව අයින්ද මගේ ඔළුවට කියලා. හැබැයි තේජුන් එහෙම කරන්නේ නැහැ. එහෙම මේ මිනිස්සයා කියවන හින්දාම එයාගේ කනේ කෑල්ලක් කපලා දානවා, මරන්නේ නැහැ. ඉතින් ඒත් එකම තමයි මෙතෙන්ට නිලධාරීන් එන්නේ. ඉතින් තේජුන් ගොඩක් අමාරුවෙන් ඉන්නේ. යාට හිතවත් නිලධාරියා ඇවිල්ලා තේජුන් දිහා බලාගෙන ඉන්නවා. වගේම මෙතෙන්ට මේ හිරගෙදර ප්‍රධානියත් එනවා. එයා ඊට පස්සේ මොනවද මේ වෙන්නේ කියලා කෑ ගහලා මෙතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ තමයි මේ හිරගෙදර මේ ප්‍රචණ්ඩකාරී හිරකාරයෝ කියලා වෙන් කරලා මේගොල්ලොන්ව හුදකලා කරනවා. ඉතින් තේජුන්වත් හුදකලා කුටියකට දානවා. ඉතින් මේ වෙලාවේදී තේජුන් ගොඩක් අමාරුවෙන් නිින්දේ වගේ ඉන්නේ. ඉතින් එයාට ඒ වෙලාවේදී මතක් වෙන්නේ යාගේ මල්ලිව. මල්ලි මේ වෙලාවේදී තේජුන්ට කියන්නේ හීනෙන් වගේ ධෛර්යමත් වෙන්න වැටෙන්න එපා කියලා. ඒත් එක්කම තමයි කවුරු නිලධාරීන් ටිකක් ඇවිල්ලා තේජුන් ඇතුළු තවත් හිරකාරයෝ කීප දෙනෙක්ගෙම ඔළුවට බෑග් එකක් දාලා ඒගොල්ලොන්ව ලොරියකට දානවා කියලා පෙන්නන්නේ. ඊට පස්සේ ඒ ලොරිය හිරගෙදරින් පිටත් වෙලා යන විදිහ පෙන්නනවා. මේ අතරතුරේ තමයි අයම යෝහාන් පෙන්නන්නේ. එයා ෆයිල් එකක් බලන ගමන් ඉන්නේ. ඒ ෆයිල් වල තියෙන්නේ මේ හිරකාරයන්ගේ තොරතුරු වගේම මේ ලොරියේ අරන් එන හැම හිරකාරයෙක්ගෙම තොරතුරු මේ යෝහාන් බලන ගමන් ඉන්නේ. ඉතින් දැන් අනිත් දවස පෙන්නනවා කොහොම හරි දැන් මේ වෙනකොට අරගෙන ආපු හිරකාරයන්ව පෙන්නනවා. ඒ ගොල්ලන්ට වෙනම ඇඳුම් දීලා ඒගොල්ලොන්ව වෙනම එලිමහන් තැනකට එක්කන් එනවා. මෙතන ලොකු එලිමහන් තැනක්. මෙතෙන්ට හිරගෙදර හිටපු හැම චණ්ඩියෙක්ම එක්කන් ඇවිල්ලා වගේම දැන් ස්ක්‍රීන් එකකින් පෙන්නනවා උඩ කුළුණක ඉන්නවා යෝහාන්. එයා එතන ඉඳන් මේ ආපු තේජුන් ඇතුළු හිරකාරයෝ ටිකට හයියෙන් ඇහෙන්න කතා කරනවා. වගේම එයා කියන්නේ හැමෝම බලන් ඉන්නවා ඇති මොකද්ද මේ තැන කියලා. හැමෝටම ඇති කුතුහලයක්. දැන් ඉඳන් ඔයාලගේ තමයි මේ වෙලාව. අවස්ථාවන්ගේ දේශයට සාදරයෙන් පිළිගන්නවා කියලා මේ හිරකාරයෝ ටිකට ඇහෙන්න මේ යෝහාන් අප්ටික ගහ කියනවා. ඉතින් කට්ටියම බලනවා මොකද්ද මේ තැන කියලා. ඉතින් තේජුනුත් බලනවා මොකද්ද මේ තැන මොකද්ද වෙන්නේ යන්නේ කියලා. ඉතින් මෙතනින් මේ 4 වෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. අපි බලමු තේජුන්ට මොකද උනේ. යාට හිරින් පැන ගන්නත් බැරි වුණා. දැන් යෝහාන් හැමෝවම දැන් ගෙනලා ඉන්නවා අලුත් තැනකට. අපි බලමු මෙතන මොකද්ද වෙන්නේ. තේජුන්ට මොකක් වෙයිද? එයා දැනගනීද යෝහාන් තමයි මෙතන මොලකාරයා සහ එයා තමයි තේජුන්වත් මේ තැනට ඇදලා දැම්මේ. ඉතින් මේ දේවල් තේජුන් දැනගනීද? ඉතින් අපි ඉක්මනට 5 වෙනි එපිසෝඩ් එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.